වෙන නෝන්ලා දෙන්නම පහන් වූ සිතක් ඇති කරන සාදුකාරයක් පාත්තා. උතුම් බෝධිසත්ව සීලයක් වන ආජීවාෂ්ටම සීලය සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ තුන් වතාවක්. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පොන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීව අෂ්ටමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා මරණත්තායෝකාසං වදකෝ වේසති. භගවා භගවා සිරි ගෝතමෝ භගවා 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 ශාක්‍ය මුනි භගවා. නමෝ බුද්ධා නමෝ ධම්මා නමෝ සංඝා. සාදු සාදු සාදු. එනම් පහන් වූ සිතක් ඇති කරගෙන ඇස් වහගෙන වම් අතුරින් දකුණට තබාගෙන පහසු ඉරියව්වකින් ඒ බුදු ගුණ වඩලා අපි ඊට පස්සේ අපි මරණානුස්සතිය වඩමු.
නැවත කරේ සාදුකාරයක් පවත්තා. සෝ භගවා ඉතිපි අරහං අරහං වතසෝ භගවා සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ විජ්ජාචරණ සම්පන්නෝ වතසෝ භගවා සෝ භගවා ඉතිපි සුභතෝ සුභතෝ වතසෝ භගවා සෝ භගවා ඉතිපි ලෝකවිදු ලෝකවිදු වතසෝ භගවා සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති වතසෝ භගවා සෝ භගවා ඉතිපි සද්ධා දේව මනුස්සානම් සද්ධා දේව මනුස්සානම් වතසෝ භගවා සෝ භගවා ඉතිපි බුද්ධෝ බුද්ධෝ වතසෝ භගවා සෝ භගවා ඉතිපි භගවා 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 බුද්ධෝ බුද්ධෝ සද්ධා දේව මනුස්සානම් අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං 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 සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුස්සානම් බුද්ධෝ භගවා 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 සබ්බේ සත්තා පරිස්සන්ති මරණං හි ජීවිතං සිළු සත්‍යෝ මරණය හේතු කොටගෙන ඇත්තේ මේ ජීවිතය මරණයෙන් කෙලවර වන්නේ ජීවිතය අනිත්‍යයි මරණය නියතයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මෙලව ඉපදුන සෑම සත්‍යෙක්ම ගතවන සෑම මොහොතකම ජරා මරණ ධර්ම දෙකටම ලක් වෙනවා ඉපදුන සියලුම සත්වයින්ගේ ජීවිත මරණයෙන් කෙලවර වෙනවා
මරණයෙන් කෙලවර වෙනවා. මරණං භවිස්සanti ජීවිත ඉන්ද්‍රියං uppajjan සිද්ධි. මරණය සිද්ධ වෙනවා. මරණය සිද්ධ වෙනවා. ජීවිත ඉන්ද්‍රිය සිදී යනවා. ජීවිත ඉන්ද්‍රිය සිදී යනවා. ජීවිත ඉන්ද්‍රිය සිදී යනවා. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය නියතයි. මරණය නියතයි. ඉපදුන සියලුම සත්වයෝ ආයුෂ ගෙවීමෙන් මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනවා. කර්මය ගෙවීමෙන් ජීවිත ඉන්ද්‍රිය සිඳී යනවා. සිඳී යනවා. සිඳී යනවා. මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනවා. ආයුෂ කර්මය දෙකම ක්ෂය වීමෙන් ජීවිත ඉන්ද්‍රිය සිඳී මරණයටපත් වෙනවා. සිඳී මරණයටපත් වෙනවා. මරණයටමපත් වෙනවා. බාහිර උපද්‍රවයකින් ජීවිත ඉන්ද්‍රිය සිඳී මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනවා. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය නියතයි. මරණය නියතයි. අප ඇසුරු කළ බොහෝ දෙනෙකුගේ ජීවිත මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය අප සොයා පැමිණෙනවා. අප සොයා පැමිණෙනවා. අපට සුවද වූ බොහෝ දෙනෙකුගේ ජීවිත මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය අප සොයා පැමිණෙනවා. සැප සම්පත් අප්‍රමාණව වින්ද බොහෝ දෙනෙකුගේ ජීවිත මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය අප සොයා පැමිණෙනවා. සැප සම්පත් වින්ද බොහෝ දෙනෙකුගේ ජීවිත තැන තැන වැටිලා මරණ ධර්මයටපත් වුණා. මරණ ධර්මයටපත් වුණා. මරණ වූ ධර්මයටපත් වුණා. සියලු දෙනාට නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. සියලු දෙනාට මරණය නම් නියතයි. මරණය නම් නියතයි. මරණය අප සොයා පැමිණෙනවා.
කෙනෙකුගේ ජීවිතය පහර දීමකින් මරණයටපත් වුණා. මරණයටපත් වුණා. මරණයටපත් වුණා. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය 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 අප සොයා පැමිණෙනවා. වදකයෙකු කඩුවක් අමෝරාගෙන දැන් ගෙලසිඳීමට පැමිණෙන්නාමේ උපන් මොහොතේ පටන් ගතවන සෑම මොහොතකම මරණ ධර්මයට ලං වෙනවා. මරණ ධර්මයට ලං වෙනවා. මරණ ධර්මයට ලං වෙනවා. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය නම් නියතයි. ජීවිතය අනියතයි. මරණය නම් නියතයි. ජීවිතය අනියතයි. 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 මරණය අප සොයා පැමිණෙනවා. පායන හිරු බැස යන්නාසේ ජීවිතය මරණ ධර්මයට ලං වෙනවා. මරණ ධර්මයට ලං වෙනවා. මරු ළඟා වෙනවා. මරු ළඟා වෙනවා. මරු ළඟා වෙනවා. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය නම් නියතයි. මරණය නම් නියතයි. මරණය නම් නියතයි. මරණය 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 අප සොයා පැමිණෙනවා. ගඟ දියක් නොවේති ගලන්නාසේ ජීවිතය ජරා මරණ ධර්ම වලින් පෙළී පවතිනවා. පෙළී පවතිනවා. ජරා මරණ ධර්මතාවයෙන් පෙළී පවතිනවා. පෙළී පවතිනවා. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය නම් නියතයි. නියතමයි. 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 මරු අප සොයා පැමිණෙනවා. වලාකුළක් පාව යන්නාසේ මේ ජීවිතය මරණය වෙත ඇදිලා යනවා. ඇදිලා යනවා. ඇදිලා යනවා. ගත් මොහොතේ පටන් ජරා මරණ ධර්ම වලට ලං වෙනවා. ජරා මරණ ව්‍යාධි ධර්මතාවයට ලං වෙනවා. ලං වෙනවා. ළඟා වෙනවා. මරු අප කැඳවාගෙන යන්න සූදානම් වෙනවා. මරණය 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 නම් නියතයි. ජීවිතය අනියතයි. මරණය නම් නියතයි. මරු අප සොයා පැමිණෙනවා. ලොව යම්තාක් නිරෝගී සම්පත්තියක් ඇද්ද ව්‍යාධි විපත්තියෙන් නිරෝගී සම්පත්තිය අවසන් වෙනවා. අවසන් වෙනවා. අවසන් වෙනවා. නිමා වෙනවා. නිමා වෙනවා. මරු අප සොයා පැමිණෙනවා. මරු අප සොයා පැමිණෙනවා. ජීවිතය අනියතයි. මරණය නම් නියතයි. මරණය මරණය මරු සොයා පැමිණෙනවා. ලොව යම්තාක් යෞවන සම්පත්තියක් ඇද්ද
ජරා විපත්තියෙන් එය අවසන් වෙනවා. ජරා විපත්තියෙන්ම අය අවසන් වෙනවා. නිම වෙනවා. නිම වෙනවා. නිම වෙනවා. මරණය කරා ඈදාගෙන යනවා. මරණය මරණය මරණය. ජීවිත අනියතං මරණය නියතං. ජීවිත අනියතං මරණය නියතං. මරණය මරණය මරු අප සොයා පැමිණෙනවා. අනියතං ජීවිතං මරණං නියතං. අනියතං ජීවිතං මරණං නියතං. අනියතං ජීවිතං මරණං නියතං. ජීවිතය අනිත්‍යයි 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 දුක්ඛයි අනාත්තයි. විපරිණාම ස්වභාවයට පත් වෙනවා. ඒ වගේම ජීවිත සම්පත්තිය මරණ විපත්තියෙන් අවසන් වෙනවා. අවසන් වෙනවා. අවසන් වෙනවා. ජරා මරණ ව්‍යාධි කිසිවෙකුටවත් මිදෙන්නට නම් බැරි වෙනවා. මිදෙන්නට නම් බැරි වෙනවා. මිදෙන්නට නම් බැරි වෙනවා. සෑම කෙනෙකුගේම ජීවිතය මරණයෙන් කෙලවර වෙනවා. මරණයෙන් කෙලවර වෙනවා. මරණය මරණය නියතයි. ජීවිතය නම් අනියතයි. අනියතයි. අනිත්‍යයි. දුක්ඛයි. අනාත්තයි. අනිත්‍යයි. දුක්ඛයි. අනාත්තයි. ශූන්‍යතාවයට පත් වෙනවා. ශූන්‍යතාවයට පත් වෙනවා. ශූන්‍යතාවයට පත් වෙනවා. මේ ලෝකේ මහා යසස් ඇති අයගේ ජීවිත මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. මගේ ජීවිතය මරණයෙන් කෙලවර වෙනවා. මගේ ජීවිතය කොමුණ හෝ මොහොතක මරණයෙන් කෙලවර වෙනවා. ජීවිත ඉන්ද්‍රිය සිරී යනවා. ජීවිත ඉන්ද්‍රිය සිරී යනවා. මරු ලං වෙනවා. මරු ලං වෙනවා. මරණය මරණය මරණය. ජීවිතය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. මරණය නියතයි. ජීවිතය අනිත්‍යයි 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 අනිත්‍යයි. මහා පුණ්‍ය සම්පත් ඇති අයගේ ජීවිත මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. සියලුම ජීවිත මරණයෙන් අවසන් වෙනවා. මරණයෙන් අවසන් වෙනවා. මරණයෙන් අවසන් වෙනවා. ජීවිතය අනිත්‍යයි. මරණය නියතයි. ජීවිතය අනිත්‍යයි. මරණය නියතයි. ජීවිතය අනිත්‍යයි. මරණය නියතයි. ජීවිතං අනියතං මරණං නියතං. මරණය නියතයි. මරණය 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 මරු ළඟා වෙනවා.
මහා බල සම්පන්න අයගේ ජීවිත මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. ජීවිතය අනිත්‍යයි. අනියතයි. මරණය නියතයි. මරණය නියතයි. ජීවිතය නම් අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරු අප සොයා පැමිණෙනවා. ඉරිදි බල සම්පන්න අයගේ ජීවිත මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් අවසන් වුණා. මරණයෙන් නිම වුණා. නිම වුණා. නිම වුණා. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය 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 නම් නියතයි. ප්‍රඥා සම්පත් ඇති අයගේ ජීවිත මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් අවසන් වුණා. මරණයෙන් නිම වුණා. නිම වුණා. නිම වුණා. මරුනම් ලං වුණා. මරුනම් ලං වුණා. මාරයා ලං වුණා. මරණය කරා අප ලං වෙනවා. ලං වෙනවා. ජීවිතය අනියතයි. මරණය නම් නියතයි. ජීවිතය අනියතයි. මරණය නම් නියතයි. මරණය මරණය අප කරා පැමිණෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතත් මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් අවසන් වුණා. මරණයෙන් නිම වුණා. නිම වුණා. නිම වුණා. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය නියතයි. මරණය මරණය මරු කරා ලං වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් කෙලවර වුණා. මරණයෙන් අවසන් වුණා. අවසන් වුණා. අවසන් වුණා. මරණය කරා ගමන් කරනවා. ගමන් කරනවා. මරණය 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 ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතං අනියතං මරණං නියතං. මේ ජීවිතය අනිත්‍යයි. දුක්ඛයි. අනාත්තයි. අනිච්චං දුක්ඛං අනාත්තං විපරිණාම ධම්මං. විපරිණාම ධම්මං. විපරිණාම ධම්මං. ජීවිතය අනියතයි. මරණය නියතයි. මරණය නම් නියතයි. මරණය නම් නියතයි. මරණය මරණය මරු කරා ළඟා වෙනවා. මරු කරා ළඟා වෙනවා.
ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතය අනිත්‍යයි, 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 දුක්ඛයි, දුක්ඛයි, අනාත්තයි, විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. අවසානයේ මරණය කරා පැමිණෙනවා. මරණය කරා පැමිණෙනවා. මරණය, 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 මරණය නියතයි. මරණය නියතයි. මරණය නියතයි. මරණය නියතයි. මරණය නියතයි. මරණය නියතයි. මේ කියපු කරුණක් සිතේ දරාගෙන තමන්ට ලංවම පිහිටන කරුණු කීපයක් සිතේ දරාගෙන මරණය සීකරන්න. මරණය සීකරන්න. මරණය, මරණය, මරණය. තෝ අපේත විඥානෝ නිරත්තංව කලින් ගරන්ති. තථාගත මේ සිරි ගෞතම බුදුරයන් වහන්සේත් උපාසක අම්මලා සඳහන් කරනවා මේ ජීවිතේ මේ විඥානයයි උණුසුමයි සිතයි ගිය කල මේ කුණු කයෙන් වැඩක් නැහැ කියලා. මේක උන්වහන්සේ දේශනා කරේ අපේ තිස්ස මහරහතන් වහන්සේ නිසා. ඒතර උන්වහන්සේ මහරහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ බොහෝ ව්‍යාධියටපත් ජරාවටපත් රෝගීෙක්. ඉන්නේ අවස්ථාවේ තමයි උන්වහන්සේ මේ උතුම් මේ ධාතා රත්නේ දේශනා කරනු ලැබුවේ. ඉතින් මේ මරණය සිහි කරන කෙනෙකුට බොහොම වටිනා කරුණු ගුණධර්ම බොහෝ වැඩිනවා. ඒක තමයි තමන්ගේ මේ තියෙන අපේ තියෙන මේ පුහු මාන්නේ නැතුව යනවා. ඉරිසියාව කියන එක නැතුව යනවා. ක්‍රෝධය, වෛරය, විශේෂයෙන් මේ තණ්හාව කියන එකත් ප්‍රහීන වෙලාම යනවා. මේක ඉතින් පැයෙන් දෙකෙන් තුනින් වෙන කාරණාවක් නෙමෙයි. තමන්ගේ ඇත්තා වූ පුණ්‍ය සම්භාරය අනුව සිද්ධ වෙන සිද්ධාන්තයක්. තමන්ගේ සිතත් එක්ක සටන් කරනකොට තමයි මේ සටනේ සැබෑ ස්වરૂපය දකින්න පුළුවන්. මේකට සතර ඉරියව්වෙන්ම කරගන්න පුළුවන්. හිඳගෙනත් පුළුවන්, හිටගෙනත් පුළුවන්, සැතපීලත් පුළුවන්, ඉඳාගෙනත් පුළුවන්. තමන්ට හැකි ආකාරයෙන් බද්ධ පර්යන්කිනු පුළුවන්, අර්ධ පර්යන්කිනු පුළුවන්, සක්මන් කරත් පුළුවන්. තමන්ගේ යම් විදිහා ජීවිත කාව ගෙවන වෙලේ ඒ යම් වැඩ කටයුතු වල යෙදී ඉන්න ගමනුත් කරන්න පුළුවන්. ඉතින් මේ මරණය සිහි කිරීමෙන් බොහෝ දේවල් ජීවිතයට අත් වෙනවා. ඒ හා සමානව ඉතින් අපිට ආනාපාන සති භාවනාවත් වඩන්න පුළුවන්. බොහොම වටිනා භාවනාවක්. ඒ තමන්ගේ යම් ලෙඩ රෝග තියෙන තැන්වලට මෙන්න මේ භාවනාව ඒ පිරිසිදු චිත්ත ශක්තියක් යවන්න පුළුවන් නම් අපිට ඒ යම් බොහෝ දරුණු කර්මයක් නොවේ නම් අපිට ඒ යම් තැන්වල ඒවා දරාගෙන සිටීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට බොහෝ වෙලාවට මේ බහුල වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් මෙන්න මේ දේ වඩන්න පුළුවන් නම් ආශ්‍රවයන් ප්‍රහීන වෙන තරමට ආශ්‍රවයන් පවා ප්‍රහීන වේගෙන යනවා. මේක පැයක් දෙකක් තුල වෙන එකක් වෙන්න පුළුවන්. තමන්ගේ පුණ්‍ය සම්භාරය අනුව, කුසල සම්භාරය අනුව අවුරුදු 5ක් 10ක් මේ අත්භවයේ නොවෙන්නත් පුළුවන්. ඉතින් මොන අත්භවයක වේවා කුමන මොහොතක මෙහි වැඩිම තමයි වටින්නේ. යම් මූලාශ්‍රයක් ගෙන හර දැක්කොත් ඔය දීඝ ජන්තු කියන මේ යෝධයෙක් හිටියා අපේ එළාර රජතුමාට. ඉතින් තාපේ දුටුගැමුණු රජතුමා මෙන්න මේ මහා සෑය හදලා උන්වහන්සේ පරලෝ ගියානේ. උන්වහන්සේ සුගතියක තමයි ගියේ. ඉතින් මෛත්‍රී බුදුන්ගේ අග්‍ර ශ්‍රාවක නේ කල්යල් බලමින් එදීලා සිටිලා ඉන්නවා බොහෝ පින් දහම් කරමින් සුදුසු අවස්ථාව එළඹෙකන් නේද මෛත්‍රී බුදුන් මේ කුමනෝ ලෝකික පහළ වෙනකන්
මේ ලෝකේම පහළ වෙයි කියලා තමයි සඳහන් වෙන්නේ ජම්බුද්දීපේම. ඉතින් කොහොම හරි මේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පතුරවාගෙන උන්වහන්සේ මෙත් බෝසත් උත්තමයන් වහන්සේ පහළ වෙන්න කල්යල් බලමින් තමයි සිටින්නේ. ඉතින් මේ අපේ දුටුගැමුණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ මේ මහා සෑය හදලා උන්වහන්සේත් දිව්‍ය තලයකට සැපත් වුණා. ඉතින් මෙන්න මේ මහා සෑය වඳින්න ගිය බොහෝ අය හිටියා. මෙන්න මේ අතරෙත් මෙයා යෝධයෙක්, අපේ දුටුගැමුණු රජතුමාගේ යෝධයෙක් නෙමෙයි, මෙයා දමිළ කෙනෙක්. දීඝ ජන්තු. මේ දීඝ ජන්තු හැබැයි නිතරම මරණය සිහි කරපු කෙනෙක්. මෙයා නිතර මරණය සිහි කරා. හැබැයි ඉතින් මෙන්න මෙයා මොකක්දෝ දෙහිග අතරමඟදී මෙයාට මහා සෑය වඳින්න හම්බෙන්නේ නැහැ. මෙයා යනවා මරණයටපත් වෙනවා. මෙයා යනවත් එක්ක මෙයාට දැනෙනවා ඇදීගෙන ගියේ යම රජුරුවන් ළඟට. මේක අටුවාවේ තියෙන කතාවක්. අටුවා ටීකාවල තිබෙන කතන්දර මහා වංශයේ පූජාවලිත් සඳහන් වෙනවා. මහා වංශයේ සඳහන් වෙනවා. ඉතින් උපාසකම්මලා දෙදෙනා මේක සඳහන් හිතේ ධාරණය කරගන්න මේ දීඝ ජන්තුව ගිහිල්ලා අර යම රජුරුත් අහනවානේ ප්‍රශ්න පහක්ම. දේවදූතයෝ පහක් ගැනම අහනවා. ඔබ මනුස්ස ලෝකේ ඉන්න කාලේ දැක්කේ නැද්ද කුඩා ලදරු? අසුචි පෙරාගත්ත, මල මුත්ත පෙරාගත්ත, අම්මා තාත්තා පිරිසුදු කරේ නැත්නම් ඒක කරගන්න බෑ. මෙහෙට හැරුණොත් එහෙට හැරෙන්න බෑ. එහෙට හැරුණොත් මෙහෙට හැරෙන්න බෑ. නුඹ දැක්කේ නැද්ද? ඔබට මතක්ුනේ නැද්ද? මම දැක්කා, මට දැනුණා. හැබැයි මට අමතකුණා ස්වාමී. අමතකුණා නම් කරන්න දෙයක් නැහැ. මේක නුඹේ අම්මා කරා නෙමෙයි, නුඹේ තාත්තා කරා නෙමෙයි, නුඹේ බිරිඳ දුවදරුවෝ ඥාති කිත මිත්‍රෙක් කරපු දෙයක් නෙමෙයි. මේක නුඹමයි කරගත්තේ. ඒක නිසා නුඹ විඳවන්න ඕන. හැබැයි යම රජුණත් අපි මේ කරන සෑම පුණ්‍ය සම්භාරයක්ම අනුමෝදන් කරන්න ඕන. මේ දීඝ ජන්තුටත් කරපු පිනක් මතක්ුනේ නැහැ. ඇයි සටනක නියදිලා හිටියේ? සටනත් පෙරදිලා හිටියේ. හැබැයි මෙයාගේ පුණ්‍ය සම්භාරයක් තියෙනවා. මෙයා යම් භවවල මෙයා මරණ සතිය වඩලා තියෙනවා. මරණානුස්සතිය වඩලා තියෙනවා. හැබැයි මෙයාට මෙවෙලේ මෙයා වික්ෂිප්ත වෙලා ඉන්නේ. නිරයෙන් නිරයට යන්න දැන් ළඟයි. හැබැයි පුණ්‍ය සම්භාරය නිසා යම රජුත් අහනවා නුඹ කරු පිනක් ඇත්තෙම නැද්ද? අනේ මතක නෑ ස්වාමීනි. මතක නැත්තම් මතක තියාගන්න මොනවා හරි යම් භවෙක නුඹ වඩපු මේ මරණ සතියක් තියෙනවා. මේ මරණ සිහි කරලා තියෙනවා. ඒක ලොකු පුණ්‍ය සම්භාරය. නුඹට ආයි මනුස්ස ලෝකෙට යන්න පුළුවන් කියලා මේ යම රජු එදා මේ දීඝ ජන්තු නැවත මනුස්ස ලෝකෙට එවන්න පිහිටුණා කියලා පෙළේ සඳහන් වෙනවා. තවත් ওই මූලාශ්‍රයක් තියෙනවා පින්නතුනි. මේකලම වෙච්ච දෙයක් තිස්සමහාරාමේ ඒ ස්වාමීන් වහන්සේ මේ දංකුටුවේ පැත්තේ තමයි ඉපදිලා හිටියේ. යත් කතෝලික මං හිතන විදිහට. ඉතින් එතුමා ඔය මුදල් මේ පොලියට දෙන මොකක් හරි ව්‍යාපාරයක් තමයි කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ මුදල් වගේ කෙනෙක්ට දීලා ඒක ලැබිලා නැති නිසා අපි අර සිංහල වචන ටිකක් තියෙන්නේ බොහොම වටිනා වචන ටිකක්. අන්න එකෙන් හොඳටම පරුස වචනේ බැනලා යන වෙලාවක ඒක හිතමින් බැන ඒ යතුරුපැදී යන වෙලාවක මෙයාව අනුතරකට ලක් වෙනවා. මෙයාට දැනෙලා තියෙනවා අනුතරට ලක් වෙනවත් එක්කම කෙලීම ගින්දර බටයකින් වගේ යනවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ නමක් මෙයා මේ මහත්මයා උපදිනවා තිස්සමාරාමේ. ඒ ස්වාමීන් වහන්සේ දැන් අපවත් වෙලා මේක මගේ මතයක්. මම හිතන උන්වහන්සේ යම් ඵලයක් ලබාගත්ත උත්මයෙක් කියලා. උන්වහන්සේට සියලු දේවල් කියන්න පුළුවන් හැකියාවක් තිබ්බා. යම් කෙනෙක් ආවනම් මැරෙන්න කලින් එයා සෝවන් වෙනවා කියලා උන්වහන්සේ කියනවා. ඉතින් පින්න උපාසකම්මලා දෙන්න මේ පින්නතුන් දැනගන්න මේ ස්වාමීන් වහන්සේගේ කටින්ම කිව්වා මේක මටම කියපු කතාවක්. මහත්මයා මෙන්න මෙහෙම දෙයක් වෙලයි මම මේ මනුස්ස ලෝකෙට ආවේ. මම යන්න යනවා මෙන්න මේ වගේ කුසල් දහම් කරගන්න. මේ ලෝකයෙන් පුළුවන් නම් සත්‍ය අවබෝධ කරගෙන මේ ධර්මයේ හැසිරෙලා පුළුවන් නම් හැකියක්මනින්ම අර හිස ගිනිගත්තු කෙනෙක් එක නිවන්ද වෙහෙසටපත් වෙනවා වගේ මේ සෝවාන් ඵලය ලබා ගන්න මාර්ගයේ ගිහිල්ලා ඵලය ලබා ගන්න වීරිය වඩන්න. වීරවන්තයෙක් වෙන්න. වීරවන්තයන් තමයි මේ ශාසනයේ තියෙන්නේ. මෙන්න මෙහෙම වෙන්න කියලා ඒ උත්තමයන් වහන්සේ මට පැවසුවා. ඉතින් මං ඇහුවා ඔබ වහන්සේ කොහොමද ඔබ වහන්සේගේ මේ අතීත ආත්මය ගැන කියන්නේ? මහත්මයා මමත් බොහෝ පව් කරගත්ත කෙනෙක්නේ. මගේ කටින් ගිය වචන ටිකක් තිබ්බා. අන්නේ වචන ටික නිසා තමයි මට නිරයට යන්න උනේ. මහත්මයා මම ගින්දර බටේකින් වගේ ගිහිල්ලා මම පහළුනේ යම රජුරුවන් ළඟ කිව්වා. යම රජුරෝ මහත්මයා දැනගන්න, අවබෝධ කරගන්න, මේවා නිතර නිතර සිහි කරගන්න මෙන්න මේව තමයි පවතින්නේ මහත්මයා.
යමරජු අන්න අර කරුණු පහ අහනවා. ලදරුවෙක් ගැන, ලෙඩෙක් ගැන, මරණයටපත් වෙච්ච කෙනෙක් ගැන, මේ දඬුවම් විඳින කෙනෙක් ගැන ආකාරයෙන් පස් ආකාරයෙන් දේවදූතයෝ 5 දෙනෙක් ගැනම කතා කරනවා. මෙන්න මේ ප්‍රශ්න පහ මගිනුත් ඇහුවා කිව්වා. අහලා ඉන්නට පස්සේ මේ යමරජු අහලා තිනවා ඔබ කරපු පිනක් ඇත්තෙම නැද්ද කියලා. නුඹ කරපු පිනක් මතකයකටත් එන්නේ නැද්ද කියලා. ඉතින් මේ පුද්ගලයා කියනවා මේ ස්වාමීන් වහන්සේ කියනවා මට ඒ වෙලේ තිබ්බේ මරණ බිය. ආයි මැරෙන්න දෙයක් නැහැ මට දැන් තින්නේ නිරේට යන බිය. නිරේට යන්න වෙනවා. යමපල්ලන් අමෝරාගෙන ඉන්නේ. මට කිසිම දෙයක් මතක් වුණේ නැහැ මහත්මයා. හැබැයි මේ කාරුණික වූ යමරජුරෝත් උඹට මතක නැත්නම් මම මතක් කරන්නම් කියලා ඒ පුද්ගලයාට මේ නිරිසතාට කියලා තිනවා. එතකොට මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සෙක් කියන කතාවක්. නුඹ එක් අත්භවයකදී මරණ සතිය වඩලා තියෙනවා. මරණානුස්සතිය වඩලා තියෙනවා. අන්නේ පුණ්‍ය සම්භාරය නිසා උඹට ආයි උඹ කියලාම තමයි කියලා තියෙන්නේ. උඹට ආයි යන්න පුළුවන් කියලා තියෙනවා මනුස්ස ලෝකෙට. ඉතින් මෙයා මරණ මේ ශෝක බියෙන් හිටියේ ආයි ඉතින් මරණ බියක්ම නෙතෙන්නේ. නිරාබියක් තියෙන්නේ. නිරේට යන්න වෙනවා. හැබැයි සතුටක් ආවිල්ලා තියෙනවා ආයි මනුස්ස ලෝකෙට යන්න පුළුවන් කියපු නිසා. පෙර මොනෝහා අත්භවයක කරෝ පිනක් යමරජුරුව පෙන්නලා දුන්නා. කොහොම උත්තමෙක් වෙන්න ඇතිද? යමරජුරුව. හැබැයි ඉතින් මෙයා සතුටු වෙනවත් එක්කම ඇසපි හෙලන මොහොතයි ශ්‍රමය ගත වෙන්නේ. ටිකක් ඈතින් හිටපු කෙනෙක් කියනවා ඔබ මනුස්ස ලෝකේ ගියාට ඔබගේ ජීවිතේ භාගයක් ඔබ දුක් විඳින්න ඕන. ඔබ මනුස්ස ලෝකේ ගියා වුණාට ඔබ ජීවිත කාලයෙන් භාගයක් දුක් විඳින්න ඕන. කියලා කියනවා විතරයිලු මතක මේ නිරි සතා මේ මනුස්ස ලෝකේ දංකුටුව පැත්තෙම මේ ගඩොල් පුච්චන ඒ පෝරුණු ගෙදරක තමයි උපදින්නේ. දුගී ගේක. මෙයා 7-8 වතාවක්ම පිච්චිලා තියෙනවා. 7-8 වතාවම පිච්චිලා තියෙනවා. එහෙම පිච්චිලා අවුරුදු 30 දී ජීවිතෙන් භාගයක්ම කිව්වනේ කියලා එව්වේ. නුඹ කියන්නේ ඒ වගේ තැන් වලට කියන උඹ කියලා තමයි කියන්නේ. උඹගේ ජීවිතෙන් ඔබ භාගයක් දුක් විඳින්න ඕනේ. ඒ භාගයක් කිව විදිහටම සිද්ධ වෙනවා ජීවිතෙන් අවුරුදු 30ක්ම මෙයා දුක් විඳිනවා. පිච්චෙනවා 7 වතාවක් පමණ. ඊට පස්සේ තමයි මේ තිස්සමහාරාමේ මාගම්පුර මේ පුද්ගලයා සසුන්ගත වෙන්නේ. සසුන්ගත වෙලා අවුරුදු වයස් ප්‍රමාණය කියන්න විදියක් නැහැ මම අහපු නැති නිසා. ඒ උත්තමයා මේ ලෝකෙන් එතර වෙන්න ආපු උත්තමේ. ඉතින් මේ මෙකල කියපු කතාවක් තමයි මම මේ උපාසකම්මල දෙන්නට සඳහන් කරේ. ඉතින් මේ මරණ සතිය කියන්නේ ඒ වගේ බොහෝ පුණ්‍ය සම්භාරයක් අත් වෙන අපිට තියෙනවනේ යම් දේවල් නේද අපේ තියෙනවනේ പ്രേත ගති, භූත ගති, කුම්භාණ්ඩ ගති, අමනුස්ස ගති, කැත ගති, ජරා ගති නේද? එක එක ගති තියෙනවා. මේ ගති පොදියක් තියෙනවා. නේ පටි පොදියක් තියෙනවා. ණය පොදියක් තියෙනවා. අපි ඉන්නේ ඔක්කොටම ණයයි. ජාතකරු අම්මටත් ණයයි. හැබැයි අම්මා නැහැ, තාත්තා නැහැ. මේ සියලු දෙනාට ණයයි. මේ ණය විනයෙන් බේරෙන්න නම් අපි මේ බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභය, මරණ සතිය, අනිත්‍ය භාවනාව, මෙත්තා කරුණා මුදිතා ඒ සිළු භාවනා සමදිස් භාවනාවම්ම කරනවා නම් බොහොම වටිනවා. හැබැයි ඉතින් ඔය කීනිය ඔක්කොම ඔලුවට දාගන්න නරකයි. අර ඊයර උපේ උපාසකම්මා ආපු විදිහට ශූන්‍යතාවය. ඉතින් ওই ශූන්‍යතාවයටත් උපාසකම්මා නිදිද නැගිටලාද? නැගිටලා. ඉතින් අර ඊයේ මේ පොඩ්ඩක් දැන් කතා කරමු උපාසකම්මා. ඔව් මේ ඊයර ඒව ශූන්‍යතාවය. දැන් ශූන්‍යතාවයක් නෑ. ඔය ශූන්‍ය කියන සූත්‍රෙත්, චූල ශූන්‍ය කියන සූත්‍රෙත් මම ගොඩාක් ශූන්‍යතා සූත්‍ර ෆලෝ කරලා නෑ. මේ ඔක්කොම නෝනා මම මෙහෙම දෙයක් කියන්නේ. අපි යනවා කතරගම. කෝටිපතියොත් ඉන්නවා, දුගියයත් ඉන්නවා, මැදයත් ඉන්නවා නේ. කෝටිපතියෝ යනවා සුපෝභෝගී නේද වාහනවල. ඒක ලැම්බෝගිනි වෙන්න පුළුවන්, ජෙට් එකේ වෙන්න පුළුවන්, චොප්පර් එකේ. හැබැයි කතරගම යන්නේ.
නේ මහාഘോഷ දෙයියෝ මම නම් කියන්නේ මහාഘോഷ කියන හැබැයි කතරගම දෙයියෝ වඳින්න යන පිළ යනවා නේ දුගී අය එකල නංගී කරත්තේ කරත්තයක් නැති මිනිස්සු තැනොත් පයින් මේක හැබැයි මේක නේ මම ගන්න උපමාවක් හොඳේ එතන අපි කතරගම යනවා අපිට අවශ්‍ය දේ ගිහිල්ලා අපි පින් කර ගන්නවා ඒ වගේ තමයි නෝනා ශූන්‍යතාවයත් උන්වහන්සේ චූල ශූන්‍ය මේ ශූන්‍යතාවගෙන සූත්‍රය කියන්නේ රූපං ශූන්‍ය රූප ශූන්‍ය නේ මේ මොනවාද මේ කියන්නේ මේ ඇසෙන එකත් ශූන්‍ය ඈ මේ මොකද නාසය දැනෙන දෙත් ශූන්‍ය නාසයත් ශූන්‍ය දිවත් ශූන්‍ය මේ ශූන්‍යතාවයටපත් වෙන්නේ මොකද දකින්න ඕන ශූන්‍යඵල සූත්‍රය බලන්න මේ ශූන්‍යඵල නෙමෙයි මේ චූල ශූන්‍ය කියන සූත්‍රයේ ඒකේ තියෙනවා මේ ශූන්‍ය කියන සූත්‍රයේ තියෙනවා ඒක කියන්නේ අනිත්‍ය භාවය දකින්න අනිච්ච ස්වභාවය දකින්න දුක්ඛ ස්වභාවය බලන්න අනාත්ම ස්වභාවයට එන්න ওই තුනාවට පස්සේ ශූන්‍යයි අයි මේ ඉතින් එක එක්කෙනාගේ ඒක මෙහෙමනේ එක එක්කෙනාගේ හරි ඉන්ද්‍රිය ධර්ම මෝරලා තියෙන විදිහට තමයි වෙන්නේ ප්‍රඥාව වැඩිලා තියෙන විදිහට තමයි යෝග වෙන්නේ සමහරයට ගොඩාක් කල් යනවා අපි අහලා තියෙන්නේ මම මේක මෙච්චරම අවුරුදු මේක වන්දා ඉදම් මෙහෙමයි මම මෙහෙමයි කියලා. ඉතින් ඒක එහෙමයි කියලා මේක අමාරු නෑ. අපි හිතන්න ඕන අපිට මේක ලේසි කියලා. අමාරු නෑ කියලා ඊට පස්සේ එනවා අමාරුයි. හැබැයි ලේසි කියලා ඉතින් ගානට දහන්න නරකයි. මේක මම මේ අර වඩා ගන්න කියන්නේ. නැත්තම් එපා වෙනවා. ඒකනේ ගොඩාක් කටි ගොඩාක් ඒව හොයන්නේ. කොහෙන් ගියත් ඒකයි බෞද්ධ වංශ කිව්වේ ඔය ශූන්‍ය සූත්‍රෙත් තියෙන්නේ මේ අංකින්චි සමුදය ධම්ම සබ්බත්තන් නිරෝධ ධම්මන්ති මේ කොහෙන් කැරකිලා ගියත් එන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් ඵලෙන් නිවිසෙන්නේ එතන තමයි අන්තිමට ශූන්‍යතාවය තමයි එන්නේ ඉතින් අර මේ ගොඩාක් දේවල් අපි ධර්මයේ සූත්‍ර පිටකයේ විනිපිට ඔක්කොම මේ හොයාගෙන යන්න කොහෙන් කැරකිලා ගියත් සතර සතිපට්ඨානෙ වඩනවා නම් ආරෂ්ඨයි මාර්ගයේ යෙදෙන්න පුළුවන් නම් සීක බල ධර්මයන් වඩනවා නම් දස සංඥාවන් වඩනවා නම් සත්‍ය හතර හොඳට ෆලෝ කරනවා නම් දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී ආරි පටපද සත්‍ය හොඳට අවබෝධයි නම් දන්නවා නම් යෝනිසෝ මනසිකාරයෙන් ආශ්‍රයෙන් ප්‍රහීන විද පංච නීවරණ ධර්මයන් යටපත් කරගන්න අනුගත තදංග වශයෙන් හරි විකම්මන වශයෙන් හරි ඒක යටපත් කරගෙන නැත්තර නැති කරගන්න පුළුවන් නම් අර සිව් බව විහෙරණ වඩන්න පුළුවන් නම් නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය මේ වඩා ගන්න පුළුවන් නම් ඔය ඔක්කොම ටික කරගෙන ඔක්කොම ටික කරන්න එනවනේ නේ මේ නැත්තම් මේක කරන්න එකකින් කරා කියලා හැබැයි කොහෙන් නමුත් කොහෙන් කරගෙන ගියත් ඔතනට එනවා අර කියන කතරගම වඳින්න පුළුවන් කැලෙන් ගියත් තේකිත්තෙන් ගියත් හයිවේ ගියත් චොපර් එකෙන් ගියත් කතරගමට යන්න පුළුවන් අන්තිමට කැරගිලා කොහෙන්ද ශූන්‍යතාවයට තමයි එන්නේ අර නමුත් අර දන්නේ නැහැ අපි කියනවා අපි යන්නේ චොපර් එකේ ඉතින් අර දුගී විඥානේ මට කවදාවත් යන්න බෑ චොපර් එකේ ඒක එතන බ්ලොක් වෙලා ඉන්නවා හැබැයි මේ හරියට ප්‍රඥාවන්තයක් මෙහෙන් ගියත් එහෙන් ගියත් කෙලින් ගියත් කතරගම තමයි. වඳින්නේ ඔක්කොම එකම දෙයියෝ. ලැබෙන්නේ ඔක්කොම එකම ඵල. මොනවාද ඵල? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලය. නැත්තම් බුදු පසේ බුදු නේ. ඉතින් ඕක තමයි හම්බෙන්නේ. ශූන්‍යතාවයත් කැරකිලා අන්තිමට වැටෙන්නෙම ඒක ඉතින්ද කියන්නේ අනිත්‍යභාවය දකින්න, මේ දුක්ඛභාවය දකින්න, අනාත්මභාවය දකින්න විපරිණාම ස්වභාවයට අවබෝධ වෙන්න. හැබැයි එකකින් කියලා ඉතින් අර කලකිරෙන්න නරකයි. දැන් මොකද සමහරයට දෙන්න ඕන උපසකම මම නම් ගොඩක් වෙලාට අසුභ භාවනාව දෙන්නේ නැහැ. බැඳපු දෙන්නෙක් ආවොත් මම ළඟට එනවා. දැන් මම ඔය කැලේ හින්දා මම ළඟට එන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට එක පිනක් නැහැ මගෙන් ගන්න. බැඳපු දෙන්නෙක්ට අසුභ භාවය දුන්නොත් අසුභ භාවනාව දුන්නොත් අහුලක්. ප්‍රඥාවක් තියෙන්න බෑ. නේ මේ ළමයි හැදලා උන් තට්ටු දෙකේ ගෙවල් හදන්න ඉන්නේ. ඒගොල්ලෝ ඒකට යන්නේ නැහැ. දෙන්න ඊට පස්සේ වෙන් වෙලා ඩිවෝස් වෙලා දෙන්න මහාන වෙන්න යනවා. නේ ඊට පස්සේ අම්මලා සාපදින එහෙම නෙමෙයි දැන් මේ සාසනේ ඊටන් ළමයි 3-4 දෙනෙක් හදන්න ඕනේ. නේද? කර්ම ගෙනියන්නත් දෙන්නෙක් විතර හදන්න ඕනේ. නේ? අපි දිනවනේ කර්මයක්. මම බැලුවා මම බලන්න ඕන. කර්මෙට දෙන්නෙක් හදන්න ඕන. පින්වන්තයෝ 3 දෙනෙක් විතර දෙන්න ඕන සාසනෙට. ඇයි? මේක එකතර කරන්නත් එපායි. එහෙම එතකොට අරමුණා මොකද? ඒක නේ සුපබුදු කුටියට සක්දෙවිඳු කියන්නේ. නේ? සුපබුදු කුටි මේ බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලා මේ කුෂ්ඨ රෝගී නේ සුපබුදු කුටියට කියනවා සක්දෙවිඳු එල්ල කියන බලන්න මේක කියන්නේ ඔබ බුදුන් නෙමෙයි කියපන්. ඔබ ධර්ම රත්නේ කියපන්. ඔබ සංඝ රත්නේ නෙමෙයි කියපන් මම ඔබට මෙහෙම ධනයක් දෙනවා. ඉතින් සුබුදු කුට්ටිය කොහොම දක්ෂයි ප්‍රඥාවන්තයෙක් සක්දෙවිඳුට කියන්නේ. ඔබ දෙවියෙක් කියවට බහරි මොඩි. මම මොඩි නෙමෙයි. මම නිගන්නෙක් නෙමෙයි. මම දුගියේ මම හොඳ ධනිය තියෙන කෙනෙක්. මට උඹේ ධනිය එපා. මයි ගාව බොහෝ ධනියක් තියෙනවා. මොකද්ද ධනිය? මයි ගාව තියෙනවා මොනවාද? සද්ධා ධනිය තියෙනවා, සීල ධනිය තියෙනවා, හිරිය උතප්පිය ධනිය තියෙනවා, සුත ධනිය තියෙනවා, ඡාග ධනිය, ප්‍රඥා ධනිය තියෙනවා. නේ? ඉතින් කියනවා නෑ බුදුන්මයි
නෑ ධර්ම රත්නයමයි. නෑ සංඝ රත්නයමයි කියන කිනවලම සත්‍යවලු සුප්පකුදුටිය අතැල්ලා යනවා බුදුරයන් වහන්සේ ගිහිලා කියනවා මේ කියපු කතන්දරේ. අන්න එහෙමයි තත්පරාණයෙම මේක යන්න ඕනේ. නේ? ඉතින් උපාසකම්මල දෙන්න මේ ධර්මයේ අපිට ඉතින් අපි ආවේ සුළු කාලයකට. ඒකයි මරණය නියතයි ජීවිතය අනියතයි නේද? ජීවිතය අනියතයි මරණය නියතයි. මරණය කියලා මරණය කියලා මරණයට සියලු දේ දාන්න නරකයි. ඉන්න කාලේ හොඳට කන්න ඕන, බොන්න කියන අරව නෙමෙයි. හොඳ පෝෂදායි දේවල් නේද? කාලා බීලා, දරුවොත් හදලා, බිරිඳත් ඉඳලා, සැමියාත් එක්කත් ඉඳලා යන්න පුළුවන් තියෙනවා ඩිග්බෝ මාද මොනවද ඒවත් කරලා රටකටත් ගිහිල්ලා හදට එන්න පුළුවන් හදටත් ගිහිල්ලා. හැබැයි දැනගන්න ඕන මන් දවසක මේ ඔක්කොම දාලා යන්න වෙනවා. අන්න අරකත් අවබෝධ කරගන්නවද? මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. නේ? පුබ්බේ කත පුඤ්ඤදා කියන පුඤ්ඤමහිමය Taman දරාගෙන මම මෙහෙම කෙනෙක් කියලා දරාගෙන මේ පුබ්බේ අනුනස්සුතේසු ධම්මේසු කියන මේ චක්කුම් උතුපාදි ඥානං උදපාදි නේද මේ සිළුම ඥානයන් අවබෝධ කරගන්න තැනට හිත දේවා ගන්න ඕන. ඉතින් ඒකට සමහර අයට එක්කෙනා ගේනවා සමහර අය තනි වෙනවා නේ හැමෝටම තනි වෙන්න බෑ. අම්මා තාත්තා නැතුව පෑන් නිදාගන්න බැරි අය ඉන්නවා නේ. මහණුනාට සමහර අය ඉන්නවා අනිවාර්යෙන් හාමුදුරු කෙනෙක් ළඟවත් ඉන්නවනේ කුටිය ළඟවත්. එතකොට තනියෙන් ඉන්නවා කියන එක ලේසි නෑ. දැඩි වීරයක් තියෙන්න ඕන. අපි කියන්නේ ඔය චද්දන්ත කුලියෝ තනි කුලේ ඇත්තෝ තනියෙන් ඉන්නේ. එයා ඉන්නේ බොහොම ප්‍රතාපවත් කෙනෙක්. ඒක හැමෝටම බෑ. ඔය කැලේක මේ මාස 4ක් 5ක් තනියෙන් ඉන්නවා කියන එක අම්මගේ ආදරයක් නැතුව ඉන්නවා කියන ලේසි පාසු දෙයක් නෙමෙයි. ඇවිද්දත් බොහොම අමාරුයි. හැබැයි ඉතින් ඊට වඩා අමාරුයි අර ටාගට් එකට යන්න. නේ? ඉතින් කොහෙට නමුත් උපාසකම්මල දෙන්න පහන්නෝ සිතක් ඇති කරගන්න අද දිනේ මේ භාගතුන් වහන්සේගේ මේ සිරි සද්ධර්මයේ නව ලෝකෝත්තර සිරි සද්ධර්මයේ අපමල් රේණුකතරම් කොටසක් තමයි ඊටත් වඩා අඩු කොටසක් තමයි අපි වැඩිවේ ආවචනය කරගත්තේ යෝනිසු මනසකාරයෙන් ආශ්‍රයන් ප්‍රහීන පිනිස. ඉතින් මෙන්න මේ පුණ්‍ය සම්භාරය අප තුන් දෙනාට මටත් ඇතුළුව එතකොට අපේ මේ නිරංජන මහත්මියගේ එයද මිය පරලොව ගියා වූ තමන්ගේ ඒ දැරියක් නේද? දැරිය නේද? ඒ චූටි දැරියටත් මේ කරගත්තා වූ මරණ සතිය බුද්ධානුස්සතිය ජනිත වූ කුසල සම්භාරය අද වැඩුවා වූ ඒ කුඩා දරුවත් පෙර කල්ප කෝටි ප්‍රකෝටි ගණන් ආත්භවයන් සිට මේ ආත්භවය මේ මොහොත දක්වා පූර්ණ කරගත්තා වූ යම් පුණ්‍ය සම්භාරයක් කුසල සම්භාරයක් වෙනම් සුගතිය කරා යන්න ඒක බ්‍රහ්ම දිව්‍ය මනුස්ස වේවා මේ තල 31 කොහේ හරියෝ තැනක සුගති ආත්භාවයක් ලබන්න භාග්‍ය වාසනාව ඒ සඳහා දිව්‍යමය රුවන් දුරට විවර වෙත්වා කියලා ආච්චියම් කොහේ හරි ආත්භාවකට ගිහින් තියෙන්න පුළුවන් අපිට උගන්වන්න නම් එහෙමයි නේද? උපන්නාව සත්‍ය සනිකම මෙහි යනවා දවස් 7ක් එහි හිටියා මෙහි හිටියා කියන කතන්දරයක් නැහැ. මේ කූඩැල්ලෙක් අර එහා පැත්ත අල්ල ගන්න වගේම කොහේ හරි ආත්භාවයට මේ වෙලාවේ බ්‍රහ්මතලක දිව්‍යතලක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ දිව සෝත්‍රය දිව නේත්‍ර ඇහෙනවා දැනෙනවා ඇති. ඉතින් අපි දන්නේ අනිත් තලයක මොකද තත්ත්වය කියලා කොහේ නම සුගතියක යන්න. සුගතියෙන් සුගතිය කරා යන්න මේ පුණ්‍ය සම්භාරය හේතු වේවා වාසනාව වේවා. ඒ පුංචි දැරියට මේ කරගත්තා සිළුම් පුණ්‍ය සම්භාරය මේ අතතුම් ශ්‍රී ගෞතම තථාගත බුද්ධ ශාසනයේ පීඨ ආරක්ෂාව ලැබිය ඔබනිස මේ අතතුම් ශ්‍රී සද්ධර්මයේ පීඨ ආරක්ෂාව ලැබිය ඔබනිස මේ අතතුම් අෂ්ටාරි පුද්ගල බික්කු මහා සංඝ රත්නයේ පීඨ ආරක්ෂාව ලැබිය ඔබනිස ඇයට සාපිපාසාවක් නොයම පිණිස ඇයගේද මෙලෝ පරලෝ ජීවිත සැපවත් භාවය පිණිස සුඛිත මුදිත භාවය පිණිස දුගතියෙන් මිදීම පිණිස සුගතියෙන් සුගතිය කරා ගොස් අවසාන ඉක්මන් භවයකදී කෙටිම කාලෙකදී සැපදායි ප්‍රතිපදාවකින් මේ උතුම් වූ සාමුක්කාංශික දේශනාවක් වන මේ අතුතුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ දහසක් නයින් ප්‍රතිමාන්දිත අතුතුන් සෝවාන් සකරුදාගාමි අනාගාමි අරහත් ඵලෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාලා වූ ආශ්චර්යුත් පරම රමණියුත් සාන්ති ලක්ෂණුත් උතුම් වූ නිර්වාණ අභයපුරයට පැමිණි ඔබනිසම මේ පින අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වෙත්වා මේ පිනම අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් පවත්තා උදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා වාරිවා පුරා පරිපූර්ෙන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති උන්න මේ උදකං වඩ්ඩං යතා නින්නම් පවත්තති ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති ඉච්චිතං පත්තිතං තු
තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා මණිජෝතිරසෝ යතා ඉච්චිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසෝ යතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු මේ උතුම් පුඤ්ඤ කර්මයෝ උතුම් නිවන පිණිසම ඒ උතුම් දියණියට මේ පිනම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනාවක් අදිස්ථානයක් ඇරෙන සාදුකාරයක් පවත්තා. අපමාදේන භික්ඛවේ සම්පාදේත දුර්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත පටිලාභෝ දුර්ලභා කන සම්පatti දුර්ලභා පබ්බජ්ජා දුර්ලභං සද්ධම්ම සවනං දුර්ලභෝ සප්පුරිස සංසේවෝ ආරබත නික්කමත යුජ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චනෝ සේනං නලාඝාරං ච කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනී අප්පමත්තෝ විහෙස්සති පහයි ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දීසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු මම් පරන්ති ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්ධා ඉමාය පටිපත්තියා ජාති ජරා මරණං හා පරිමුංචිස්සාමි නෝනා උපාසකම්මල දෙන්නට මේ අතුතුම් ශ්‍රී ගෞතම තථාගත බුද්ධ ශාසනයේ පීඨ ආරක්ෂාව ලැබිය ඔබ නිසා සාපිපාසාවක් නොයොබ නිසා මේ අතුතුම් ශ්‍රී සද්ධර්මයේ පීඨ ආරක්ෂාව ලැබිය ඔබ නිසා මේ අතුතුම් අෂ්ටාරි පුද්ගල බික්කු මහා සංඝරත්නයේ පීඨ ආරක්ෂාව ලැබිය ඔබ නිසා සාපිපාසාවක් නොයොබ නිසා මේ පිටුතුන් දෙපළකිත මෙලෝ පරලෝ ජීවිත සපවත් භාවය පිණිස සුඛිත මොදිත භාවය පිණිස දුගතියෙන් මිදීම පිණිස සුගතියෙන් සුගතිය කරා යාම පිණිස ඒ වගේමයි නිරංජලා මහත්මයාත් මංගලිකා මහත්මයාත් දෙදෙනාටම තමන්ගේ පවුල්වල සැමියා දුවා දරුවෝ මොනුබරු මිනිබිරියෝ සිළුම වැඩිමහල් බහල මහලු සියලුම ඥාති වර්ගයාටත් මේ විශ්ව ධාතුවෙන් හටගන්නා වූ විශේෂයෙන් මේ පින්නත් නෝලා දෙදෙනාගේ ජීවිතේ හටගන්නා වූ තමන්ගේ ආත්මයට තමන්ගේ ජීවිතයට තමන්ගේ නිවසට භූමියට කෙත්වතු වලට වගාවීම් වල ව්‍යාපාර වල හටගන්නා වූ යම් යම් ග්‍රහඵල දෝෂ ඇස්වා කටවා හෝවා දෝෂ අණවින කොඩවින හෝනියන් දෑ භූමි දෝෂ නැකත් දෝෂ වසවිස භය යක්ෂ භය ආදී සිළු අන්තරාන් ධූරින් බෝතේලා විද්වාංශනේ වීම පිණිස මේ උතුම් පුණ්‍ය සම්භාරය කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් ඇති කරගෙන පින්වත් නෝන්ලා දෙදෙනාම යන්නේන ගමන බිමන කියන කරන කටයුතු සාර්ථක භාවයට සමුද්දයටපත් වෙලා සීලෝම සැකබිය සංකා දුර වෙලා තමන්ගේ හිතේ සතුට සාමයේ සෞභාග්‍ය උදා වෙලා තමන්ගේ පවුල් වලද සතුට සාමයේ සෞභාග්‍ය උදා වෙලා තමන් හිතන පතන දේ ආකාරයෙන් හැකියමනින් ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ වගේමයි මේ පින්වත් නෝන්ලා දෙදෙනා කිසිම අඩුපාඩුවක් සාපිපාසාවක් අංගිකතාවයක් නොමැතිව නැතේ කියන වචනේ අහන්නටවත් නොලැබී තව තවත් සසන වසන්තුරා නිවන් දක්නාතුරු ධනය බලය වාසනාව නිරෝගීකම රන් රිදී මුතු මෙනි ගිහේතුරු ඉඩකඩම් බුද්ධි උල්පත් පහළ වී කුමනෝ මොහතක ප්‍රඥාව පහළ වී දිව්‍යමේරුවන් දොරටු විවර වී මේ පින්නත් දෙපළගේ ශරීරයේ හිසේ සිට පාදාන්තය දක්වා ශරීරය ඇතුළතෝද පිටතෝද මහත්ෝද සුලෝද යම් කාය පීඩාවක් චිත්ත පීඩාවක් මානසික පීඩාවක් දුක් පීඩාවක් වේදනාවක් ලෙඩක් රෝගයක් වේනම් මේ අනන්ත වූ බුද්ධානුභාව බලයෙන් මේ අනන්ත වූ ධම්මානුභාව බලයෙන් මේ අනන්ත වූ සංඝානුභාව බලයෙන් මේ අනන්ත වූ ත්‍රිවිධ